welcome back to my YouTube channel. අද අපි කොහෙද යන්නේ කියලා ඔයගොල්ලෝ දැනටමත් thumbnail එකෙන් දැකලා ඇති. ඉතින් අද අපි උදේ පාන්දරින්ම යනවා මන්දාරම් නුවර. බලාගෙන ඉන්න එහෙනම් අපේ trip එකේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කට්ටිය වෙලාවට train එකට නැගලා seat වලින් වාඩි වුණා. ඒ අතරේ අපි දානපති රවිඳු මහතා සල්ලි ගණන් කරනවා. ඊට පස්සේ අපේ තව එක්කෙනෙක් අපේ ඉන්න කට්ටියව ලස්සනට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා බලන්නකෝ. විදිහට තමයි අපේ ට්‍රිප් එක පටන් ගත්තේ. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ. ජීවිතයේ මේ විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන ට්‍රේන් එකේ පැයක් විතර යද්දී අපි කට්ටිය ට්‍රේන් එකේ ඉඳලාම උදේට කන්න පටන් ගත්තා. කාලා ඉවර වෙලා අපි ට්‍රේන් එක අපේ වගේ සිංදු දාගෙන අපිට කැමති විදියට එන්ජොයි කර කර අපි ගියා. මේක තමයි අපේ ට්‍රේන් එකේ ෆන්ම පාර්ට් එක. වින්ගේවල් ඇතුලෙන් යද්දී ඔයාලට තේරුම් ගන්න බලන්න. ආසල් ටිකත් ඉවර වෙලා අපි ආවා අධි ආරක්ෂාව යටතේ ට්‍රේන් එකේ දොර ගාවට. ඊළඟ අධි ආරක්ෂාව යටතේ තමයි අපි මෙතන හිටියේ. ඊට පස්සේ කොහොම හරි ට්‍රේන් රයිඩ් එකෙන් පස්සේ අපි නුවරින් බැස්සා. මේ වෙද්දි මං හිතන වෙලාව 9 මාරට විතර ඇති. අපි යනවා. බයි. ගිහිලා තියන්නේ. ලුක්ස් ගිහිලා තින්නේ මේගොල්ලෝ. අපි මේ විදියට වෙලා තියන්නේ. අපි පැය 24 මේසෙ ඉන්නේ. ඔව් අපි මේ අතරම අපි ලස්සන ළමයි. අපි මෙහෙ වගේ ඉන්නේ කොල්ලොට කියන අපි කොල්ලෝ 14කට කොල්ලෝ කෙල්ලෝ 4යි ඉන්නේ. Yeah you know එකෙක් තමයි. හරි අසාධාරණයි. අපි තුන් දෙනා තනි වෙලා. බෑග් පටලගෙන. කඳු නැගගෙන මේ පඩි වැහගෙන ඇතිනේ. කැන්ඩි වලින් පිටත් වෙලා අපි නැග්ගා පඩිය පැලෑල බස් එකේ. මේ බස් එකේ පැය 2ක විතර දුරක් තියනවා මන්දාරම් නුවරට යන්න. අයියේ ලංකාවේ අගනුවර මොකද්ද? කැන්ඩිනේ ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා කවුද? ලංකාවේ විශාලතම ජලාශය. ගන්ධනික අර කලි කියලා සංවර්ධන දර්ශකයට අනුව ලංකාවට හිමි ස්ථානය කීයද? මානුෂීය සංවර්ධන දර්ශකයට අනුව ලංකාවට හිමි ස්ථානය කීයද? තුන මානුෂීය සංවර්ධන දර්ශකයට අනුව ලංකාවට හිමි ස්ථානය කීයද? සංවර්ධනයට අනුව නම් ප්‍රශ්න අහලා 1900 ගඩයිල ප්‍රශ්න අහනවා මනුස්සයා. නැත්නම් 25ක් ගන්න. නිදාගන්න ඉක්ුණා.
මම කියන අංකල් මේගොල්ලන්ට පැටි කරලා කලන්තයක් දාපු කොට. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනින් පස්සේ කොහොම හරි අපි අන්තිමට ආවා මන්දාරම් නුවරට. පොඩ්ඩක් අරගෙන හොටෙල් එකේ වාහන වලින් ඇවිල්ලා තිබ්බා මෙතනට අපිව ගන්න. මන්දාරම් නුවරට ඉන්නේ. ඊට පස්සේ එකක් ඕනේ නෝ. ඉතින් අපි අන්තිමට ආවා අපි නවතින විලායකට. මෙතන තමයි අපි නවතින්නේ අද. මේකේ නම බෙලිහුරු විලා. ෆයිනලි මේක තමයි අපි ඉන්න තැනට පේන වීව් එක. වෙලාව නම් දැන් 11:00 විතර ඇති. මේ වෙලාවටත් මාර ලස්සනයි එතන පල්ලෙහා බෙලිහුල්ලෝයේ තියෙනවා. වටේම පේනවා ලස්සනයි එතන මාරම. ඉතින් දැන් අපි කට්ටියටක් ගාලා ඇතුළට ගිහිල්ලා චේන්ජ් කරගෙන අපේ විලේජ් ටූර් එක යන ලෑස්ති වෙනවා. මේ තියෙන්නේ අපේ රූම් එක. අපේ රූම් එක කිව්වේ අපේ ගර්ල්ස්ලා 4 දෙනාගේ රූම් එක. මෙතනින් තියෙන එළියට ඩෝ එකක් මම try කරා එක අරගන්න. මට කොහොම හරි එක අරගන්න බැරි වුණා. මම දෙකක් දැල්ලා දැම්මා. හයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඔබට කොහොමද? අපි නම් කියලා. welcome to Nihara's vlog මොකද YouTube channel එකේ Nihara's vlog අද අපි ඇවිල්ලා ඉන්නේ මන්දාරම් නුවරට අපිට හරිම tired අපේ ස්කින් එක ඇත්තටම අවුට් වෙලා තියෙන්නේ. අපේ looks ගියා ඇත්ත වශයෙන්ම කිව්වොත් looks ගිහිල්ලා අපි girls date එකක් ඇවිල්ලා අපි boys එකේ හැපෙත්තේ ඉන්නේ මේක ඇතුලේ girls ඉතින් අවිලෙන් ඇත්තටම කීයෙන් ගන්නද අපි පාන්දර 3 ඉඳන් තාම හදින්න විතර ලෑන්ඩ් කරේ දැන්. වෙලාවට හරිලා දැන් තමයි ආවේ දැන් හරියට වෙලාව 11:58යි. ඔව් එතන ඉඳන් 11:58 වෙනකම් ගියා ඊයේ 12 වෙනකම් අපි දෙන කට්ටට අපි කටරට් ගුලි කර කර ඉඳිය එක වෙනකම්. ඉතින් ඔයාලා අපිත් එක්ක දිගටම ඉන්න. දිගටම ඉන්න අපේ තව ගොඩක් අපේ අද රෑට තමයි ඇඩ්වෙන්චර්ස් දේවල් ගොඩක් වෙන්නේ. ගොඩක් තියෙනවා. ඔයගලන්ට තව ගොඩක් දේවල් අපෙන් බලන්න. අද රැට දිනෙනවා අදරාට කියලා කිව්වට ඔයාලට අදරා වෙච්ච දේවල් මේ vlog එකේ බලා ගන්න වෙන්නේ නැහැ. හරි. අපි දැන් යන හදන්නේ මෙහි තියෙන ලස්සන තැන් ටිකක් බලන්න. village tour. කලින් මං අනිත් වාහනේ නැගලා හිටියට කට්ටියක් මේකේ හිටගෙන යන දැකලා මට තෝරුණා මේකේ හිටගෙන යන්න. ඇති උඹ එඩිට් කරන්න වෙනවා බං හැම එකම ටී 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 ටී. අයත් වීසියලා හරිද වැඩි. දැන් ගන්න මට ඒක ලොකු ප්‍රශ්නයක්. මේක නම් ඇත්තටම හරිම ෂෝක් හරිම ෆන්. වටේ තියෙන ලස්සන බල මේ වටේටම කඳු. ඉතින් ගොඩක් බලන්න තියෙන දියැලි. ඉතින් මේ වගේ යාළුවොත් එක්ක මෙහෙම යන්න තියනවා කියන්නේ ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක් නේ. ඉතින් අපේ පළවෙනි ස්ටොප් එක වුණේ මෙන්න මේ දියැල. මේකේ නම නම් මට මතක නැහැ. මරි මුලින්ම අපි ගියේ මෙතනට. ඒක ලස්සනට කිව්වා අපේ සඳියක්. අර පොඩි එකා
දවසක පාපේද අහසේ මග අල්ලන්න ආස ගමනේ තුරන් හුදාක ආදරේ තුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ ඊට පස්සේ අපි ආවා අපේ දෙවෙනි ස්ටොප් එකට. මෙතන නම් view point එකක්. එතන වටේත් හරිම ලස්සනයි. ඒ වුණාට අපිට මෙතන ගොඩාක් වෙලා ඉන්න හම්බුනේ නැහැ. මොකද හරිම අවුවයි ඒ වෙලාවේ. ඒ හින්දා අපි කට්ටිය ටක් ගාලා ෆොටෝස් අරගෙන කට්ටිය එතන බලලා ටක් ගාලා අපි ආයි ගියා අපේ වාහනවලට. මේ කෙල්ලෝ හතර දෙනා ගොඩක් වෙලා ඔවේ හිටපු නිසා කට්ටියට චුට්ටක් මහන්සි ඒ නිසා ඊළඟ තැනට යන්න කලින් අපි ළඟ තිබුණ තැනට නාත්තලා කට්ටිය බීලා චුට්ටක් කූල් වෙලා තමයි ගියේ. මේ කොහෙද? අපි යනවා දැන් දියල්ලක් බලන්න. දැන් නම් ටිකක් හවස් වෙලා අපි මේ බලන්න යන්නේ දියල්ලක්. මේක බලන්න කිලෝමීටර් 1.5ක් විතර මේ කන්ද නගින්න තියෙනවා. හොඳටම මහන්සි දියල්ල ගාව ඉන්නේ. පේන දියල්ල මම හිතන්නේ කිලෝමීටර් 1.5කට වඩා කන්ද නැග්ගා. මේ පේන දියල්ල ලස්සනයි හැබැයි අවුව තමයි චුට්ටක් ප්‍රශ්න. ඒ තියෙන්නේ අපි මෙච්චර දුර කතර ගෙවාගෙන බලන්න ආපු දියල්ල. ඉතින් ඊට පස්සේ අපි මෙතන නම් ටිකක් වැඩිපුර වෙලා හිටියා ඉඳලා ෆොටෝස් අරගෙන මේකල තමයි Hi guys, අපි අලක් බලන්න යන්න ඉන්නේ. ඕක දාන්න අනිවාර්යයෙන්. ඒ අපේ උන්ට විතරයි යා ඉන්නේ. අපි TikTok එකට යන්න ගන්න. දැන් දුප්පට එක වෙනවා. ඒ ඔව් බා ඒ දුප්පට යක හොවෙනා ලවුඩ. දැන් ඉතින් අර ඔක්කොම ගියාම දානවා. ඒ එපා. මේ මනුස්සයා තවම බලා යනවා ඉවා. මල්ලි උඹලා කිපුත් වෙනවා නේ මල්ලි උඹලා. අපි කොහොම හරි දියල්ල බලලා ඉතින් වටේ මාරම ලස්සනයි. එන වෙලාවේ මේ විදියට තමයි ඒ පරිසරය තිබ්බේ. අවුවත් බහලා ගිහිල්ලා හරිම ලස්සනයි. කෑග ගහනවා. මට අරු කෑග හප්පර බඩු බඩපපු හිතලා. ඒ කන්ද බහලා ඇවිල්ලා එනකොට නම් අපි කට්ටියටම හොඳටම මහන්සි. කවුරුත් හිටගෙන ගියෙත් නැහැ. කට්ටියම වාඩි වෙලා පාඩුවේ ගියා. කාලිවරලා වෙලා තිබ්බොත් එහෙමයි. උණුත් එහෙම තියෙනවා. හරි මේ කාලේ ඉවර වෙලා ඉස්සලා කමු කාලේ ඉවරලා බලමු වෙලා තිබ්බොත් යන්න. මොකද ඒක ඒ කියන්නේ වෙලා වෙන තිබුණ පොඩ්ඩක් දෙන්න බැරි. අපි කන්නයි යන්නේ. දැන් නම් වෙලාව 4ක් පහ වෙලා 4:00 පහ වෙලා දැන් තමයි අපි කන්නේ. දවල්ට කන්නේ. මෙන්න මෙතන තමයි අපි කට්ටිය දවල්ට කෑවේ. අවුරුදු මේවයි
අසයින්මන්ට් එක යනකොටත් තිබ්බනම් සුපිරි. ඔව් අනේ. අපි යනවා. මේ දින්නේ පොරොස්සෝ වලට බෙහෙත් ගන්න එකේ ක්ලිනික් එකේ ඉද්දි නර්ස් තෝරන ඊළඟට ඇනිමල් වසන්ත ඇතුළට එන්න කිව්වා. ඇනිමල් නෙමෙයි මිස් ඒ නිමල්. යෝ ඉතින් කියලා කටගත්තා. ඒව මට හොඳට චෙක් කරන්න. වා චෙක් කරා. මම ඒකයි කිව්වේ අනිවාර්යෙන් බලලා දාන්න කියලා. අපි කට්ටියත් එක්ක මේ hina වෙවි ආපහු යන්නේ අපි නවතින විලායකට. ඇත්තට මෙහි බලන්න තව තැන් ගොඩක් තියෙනවා. ඒත් අපිට අපේ ටයිම් එකත් එක්ක ඒ තැන් බලන්න යන්න විදියක් නැහැ. මොකද අපිට අද රාට බාබිකියු පාර්ටි එකක් දාන්න තියෙනවා. ඉතින් අපි කට්ටියම ඩිසයිඩ් කරා යන්න නැතුව විලායකට ගිහිල්ලා අපේ පාර්ටි එකට රෙඩි වෙන්න. එහෙනම් ඒ ෆන්ම පාර්ටි එක මං ඊළඟ vlog එකෙන් අරන් එනකන් මාව subscribe කරලා තියාගන්න. Thank you for watching.